කොහොමද යන්නේ කියලා. හෙලෝ කොහොමද ඔයගලන්ට ගොඩාක් කාලයකට පස්සේ තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. අද අපි යනවා අපේ යාළුවෙකුගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න ටිකක් දුරට. එයාගේ ෆොටෝ ෂූට් එකකුත් කරන්න තියෙනවා. මම දැන් මේ කෑම හදාගෙන කොහොම පැක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම දැන් රෙඩි වුණා ගයිස්. ඩක්කාල යමු. පරක්කු වෙලා තියෙන්නේ හොඳටම. let's go. මෙයාගේ තමයි අද බර්ත්ඩේ එක අපි සෙලිබ්‍රේට් කරන්නේ. අපි යන්නේ ලස්සන ලේක් එකකට. ඒකට කියන්නේ වාල්කන්සේ කියලා. මියුනික් වලින් පැයක් විතර දුරක් තියෙනවා එතනට යන්න. නොහොම තමයි අපි මියුනික් වලට යන්නේ. කනවා බොනවා කියවනවා ඔය ටික තමයි කරන්නේ. අපි නිව්රම්බර්ග් ඉඳලා මියුනික් ස්ටේෂන් එකට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. අපිට පැය 2ක් විතර ගියා නිව්රම්බර්ග් ඉඳලා මියුනික් වලට එන්න. ටිකටම බලාගෙන ඉන්න අපි කොහෙද යන්නේ කියලා. ලංකාවේ නම් ගියාට පස්සේ ජර්මනි වල යන ෆස්ට් පික්නික් එක තමයි මේ යාළුවොත් එක්ක. ඉතින් සතුටුයි මට යාළුවත් එක්ක ජොයින් වෙන්න ලැබුණ එක ගැන. අපේ මැට් එක බිමට දාලා ගෙනම් කෑම ටිකත් ඔක්කොම තියලා අපේ පික්නික් එක ස්ටාර්ට් කරන්න තමයි හදන්නේ. ඒත් එක්කම බර්ත්ඩේ ගර්ල්ට තියෙනවා ෂූට් එකක් කරන්න. ඉතින් එයා ෆොටෝස් ගන්නවා. ඒත් පේනවා ඇති මේ වීව් එක කොච්චර ලස්සනද කියලා. මාරම කාම් මාරම නිදහස් හැඟීමක් තමයි එන්නේ. හරිම ලස්සනයි මේ ලේක් එක. चंदा भी दीवाना है तेरा, चाहती है तुझसे सारी चकोरियां, काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां, केसरिया तेरा इश्क है पिया, रंग जाओ जो मेरे हाथ लगाओ दिन बीते सारा तेरे. ඉතින් ඔන්නෝම තමයි අද දවසේ ගෙවුනේ. පොඩි වෙලාවක උනත් හරිම සතුටින් හිටියා. දැන් ඉතින් ගෙදර යනවා අපි. ට්‍රිප් එකකින් තමයි. දැන් ගෙදර යනවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරගෙන එන්නම්. එතකන් ඔයගලන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.